අනුත්තර වැස්සේම හිස බදාන බිම වැටුනේ කරන්න දෙයක් හිතාගන්න බැරුවයි. ඔහු සිතුවේ සෙනාලි කතා නොකරන්නේ තාත්තට තියෙන බය නිසා කියලයි. ඒත් කෙල්ලත් ඔහුට ඔහු තරම්ම ආදරය කරනවා කියලා දැනුනම අනුත්තරගේ පපුව පැලෙන්න වගේ දුකක් දැනුණා. අහසින් වැටෙන හීන් පොද වැස්ස අනුත්තරගේ ගත තෙමුවත් ඒ සීතල එයාට දැනුනේ නැහැ. එයාගේ හිත ඇතුලේ තිබුණේ රත්වුණු ගින්දරක්. පරණ ස්ටේෂන් වත්තේ ඉඳන් පාරට එනකම්ම අනුත්තර ආවි සිහියක් නැති මිනිසෙක් වගේ. විජේසිරි සෙනාලිව අතින් ඇදගෙන ගිහින් කාරකට දාගත්ත විදිහත් සෙනාලි අසරණව වීදුරුවෙන් පිටත බලාගෙන හිටපු විදිහත් අනුත්තරගේ ඇස් ඉස්සරහා මැවි මැවි පෙනුණා. මොකද උනේ? ඇයි ඔබ මේ වැස්ස තෙමෙන්නේ? පාර අයිනේ බයිසිකලේ නතර කරලා හිටපු විශ්ව කලබලයෙන් අනුත්තර ළඟට දිව්වා. අනුත්තර එකපාරටම නතර වුණා. එයාගේ ඇස් රතු වෙලා කඳුළු වැහි බින්දු එක්ක එකතු වෙලා කම්මුල් දිගේ පහළට වැටෙනවා. විශ්ව ඔක්කොම ඉවරයි මචං. අනුත්තරගේ කටහඬ වෙවුලන්න වුණා. මොකද්ද ඉවර? සෙනාලි ආවේ නැද්ද? විශ්ව අනුත්තරගේ උරහිසෙන් අල්ලලා ඇහුවා. එයා ආවා මචං. එයා ආවා. එයා මට මොකද්ද කියන්න හැදුවා. එයාගේ ඇස්වල තිබුණේ කවදාවත් දැකපු නැති දීප්තියක්. ඒත් මට ඒක අහගන්න ලැබුණේ නැහැ. එයාගේ තාත්තා ආවා මචං. එයා සෙනාලිව මගේ ඉස්සරහම ඇදගෙන ගියා. මට වචනයක් කතා කරන්න දුන්නේ නැහැ. අනුත්තර පාරයිනේ තිබුණු පරණ තාප්පයකට බර වුණා. මොකක්? අංකල් කාර්යයා කොහොමද එතෙන්ට ආවේ? විශ්ව පුදුමයෙන් ඇහුවා. එයා සෙනාලිව ෆලෝ කරලා මචං. එයා හිතන්නේ මම සෙනාලිව අමාරුවේ දාන්න හදනවා කියලා. එයා කිව්වා සෙනාලිට ලෝකය ගැන තේරෙන්නේ නැහැ කියලා. ඒත් විශ්ව සෙනාලිගේ හිතේ තියෙන දේ මට විතරයි තේරෙන්නේ. එයා මට මොකද්ද කියන්න හැදුවා. මට ඒක අහගන්නවත් අංකල් ඉඩ දුන්නේ නැහැ. මම බලන් ඉඳින්ම එයායි හයිසකීව ඇදගෙන ගියා මචං. මට මුකුත් කරගන්න බැරි වුණා. මම ඒ වෙලාවේ මහ මෝඩෙක් වගේ බලාගෙන හිටියා. අනුත්තර තමන්ගේ අත මිටි කරලා තාප්පයට ගැහුවා. එයාගේ හිතේ තියෙන වේදනාව පාලනය කරගන්න එයාටම බැරි වුණා. ඔබ කලබල වෙන්න එපා අනුත්තර. අපි කොහොම හරි ආයෙත් එයාව හම්බ වෙමු. විශ්ව අනුත්තරව සනසන්න හැදුවා. බෑ මචං. අංකල්ගේ මූණේ තිබුණේ මාරම කේන්තියක්. එයා කිව්වා සෙනාලිව මේ හැම දෙයකින්ම ඈත් කරනවා කියලා. මට බයයි විශ්ව. සෙනාලි කොහොමත් සයිලන්ට්. මේ සිද්ධියෙන් පස්සේ එයා තවත් අනිවෙයි. එයාගේ අහිංසක හිනාව ආයෙත් මට දකින්න ලැබෙන එකක් නැහැ. අනුත්තර හඬමින් කිව්වා. වැස්ස තවත් අද වුණා. පාරවල් මඩ වතුරින් පිරෙනකොට අනුත්තරගේ හිතත් ඒ වගේම අවුල් ජාලාවක් වෙලා තිබුණා. එයාගේ හිතේ තිබුණේ එකම එක ප්‍රාර්ථනාවයි. සෙනාලිට තමන්ගේ හිතේ තියෙන දේ එක වතාවක් හරි කියාගන්න අවස්ථාවක් ලැබෙන්න කියලා. අනුත්තර ගෙදරට කඩා වැදුනේ හරියට මල පෙරේතෙක් වගේ. ඇඳගෙන හිටපු කමිසය වැස්සට පෙමිලා ඇඟේ ඇලිලා. මඩ නාගෙන කොණ්ඩේ අවුල් වෙලා. එයාගේ ඇස් දෙකේ තිබුණේ මහා භයංකර හිස් බවක්. අම්මා කුස්සියේ ඉඳන් සාලයට ආවේ සද්ද ඇහිලා. අනුත්තරව දැක්ක ගමන් අතේ තිබුණු පිඟාන අතහැරුණේ නැති ටික විතරයි. දෙයනේ අනුත්තර මොකද උනේ පුතේ? ජයිනි කලබලෙන් අනුත්තර ළඟට දිවාවා. කායික හරි ගහගත්තද? ඇයි මේ ඇඳුම් ඉරිලා වගේ කතා කරපංකෝ? අනුත්තර මුකුත් නොකිය සාලේ මැද්දේ දණහිස් දෙක බදාගෙන බිම වාඩි වුණා. එයා හති දාන සද්දේ මුළු සාලේ පුරාම ඇහෙනවා. එයාගේ ඇස් වලින් කඳුළු වැක්කිරෙනවා වැහි වතුරත් එක්ක පැටලෙවිලා. අම්මේ මට ඉවරයි අම්මේ මට හුස්ම ගන්න බෑ වගේ. අනුත්තර කෙඳිරිලි හඬින් කිව්වා. මොකද්ද ඉවර? මොකද උනේ? කියන්න පුතේ මාව බය කරන්නේ නැතුව. ජයනි අනුත්තරගේ උරහිසෙන් අල්ලලා හොලවන්න වුණා. අම්මේ එයා මගේ ඉස්සරහම ගියා. මට ඒක වචනයක්වත් අහගන්න ලැබුණේ නැහැ. මම මහ මෝඩයෙක් අම්මේ. මම පිරිමියෙක්ට බලන් හිටියා එයාගේ තාත්තයාව ඇදගෙන යනකම්. අනුත්තර දෑතින්ම ඔළුව බදාගෙන බිම ඔළුව ගහගන්න හැදුවා. ජයනි අඳුන් කුඳුන් වෙලා වගේ බලාගෙන හිටියා. ඇය දන්නේ නැහැ මේ එයා කියන්නේ කවුද කියලා. නැත්නම් මොන තාත්තා ගැනද මේ කියන්නේ කියලා. ඇයට හිතුනේ කාත් එක්ක හරි රණ්ඩුවක පැටලිලා කියලා විතරයි. මොන තාත්තද? කවුරු ගැනද මේ කියන්නේ? උඹට පිස්සු හැදීගෙන එනවද? ජයනිගේ කටහඬේ බයයි සත්තමයි දෙකම තිබුණා. අම්මා දන්නේ නැහැ අම්මේ.
අම්මා දන්නේ නැහැ මම විඳින දුක. මම යාව ආයෙත් දකින්න නැති වෙයි. අන්න ස්ටේෂන් එක ළඟ එයා මන් දිහා බලපු අන්තිම බැල්ම අනුත්තර වචන පටලවමින් කියවන්න වුණා. අනුත්තර දැන් ඇති. ජයනි තදින් කිව්වා. දැන් ඔය පිස්සුව නවත්තලා ගිහින් ඇඟ හොදගනින්. ඔබ මේ කාගෙනද කියවන්නේ කියලා මම දන්නේ නැහැ. හැබැයි ඔබ මේ ඉන්න විදිහ දැක්කොත් ඕන මනුස්සයෙක් හිතන්නේ ඔබ ගුටි කාලා කියලා. යමන් කාමරේට. ජයනි අනුත්තරව අමාරුවෙන් නැගිට්ටවලා කාමරේට ඇදගෙන ගියා. අනුත්තර පන්නැති රූපයක් වගේ ඇඳ උඩට වැටුණා. ජයනි දොර ළඟ නතර වෙලා සුසුමක් හෙළුවා. ළඟකදී ඉඳන් ඇයට තේරුණා අනුත්තර ලොකු හුටපටයක පැටලවිලා ඉන්නවා කියලා. හැබැයි ඒක මේ තරම් දරුණු විදිහට පුපුරා යයි කියලා ඇයි හිතුවේ නැහැ. මොන මරාලක පැටලිලාද මන්ද මේ අපූර්වට හිටපු දරුවා. ජයනි Tamanටම මුවනාගෙන කුස්සියට ගියේ පුතාට උණු වතුර ටිකක් හදන්න. හැබැයි ඇගේ හිත ඇතුලේ දැන් ලොකු බයක් පදිංචි වෙලා ඉවරයි. ජයනි සාලේ සැටියට වෙලා ඉඳගෙන හිටියේ හරිම නොසන්සුන්තාවයකින්. මොනවද මන්ද මේ කොල්ලට වෙලා තියෙන්නේ කියලා ඇය Tamanටම මුමුණා ගත්තා. එතකොටම සාලේ දොරට කවුරු හරි හයියෙන් තට්ටු කළා. ජයනි ගිහින් දොර අරිද්දී ඉස්සරහා හිටියේ විශ්ව. එයාගේ කමිසයත් තෙමිලා මුහුණේ තිබුණේ මාර්ම කලබලයක්. "ඇන්ටි අනුත්තර ආවද කොහෙද යා?" විශ්ව හති දාගෙන ඇහුවා. ජයනි විශ්ව දිහා බැලුවේ රවාගෙන. ආවා මඩ නාගෙන පිස්සෙක් වගේ කියව ආවා. "මොකද්ද පුතේ උඹලා මේ කරන්නේ? පාරේ ගුටි ගාල වගේ මූණ හදාගෙන ආවේ. උඹලාද කොහෙද ගියේ? කියපක් නැත්තම් මං දෙන්නටම හෙට එළි වෙන්න කලින් හොඳ වැඩක් කරනවා." ජයනිගේ කටහඬේ කේන්තියයි බයයි දෙකම තිබුණා. විශ්ව මදක් නතර වෙලා හුස්මක් ගත්තා. "ඇන්ටි මම දන්නේ නැහැ කෙල්ල කවුද කියලා. අනුත්තරත් මට විස්තරයක් කිව්වේ නැහැ. ඒත් අද හවස අර පරණ ස්ටේෂන් එක ළඟ කෙල්ලෙක් හම්බ වෙන්න එන්න කිව්වා කියලා මාවත් එක්කන් ගියා. ඒ කෙල්ල ආවා විතරයි. එකපාරටම කාර් එකකින් ඒකිගේ තාත්තා ආවෙන්ටි. ඒ මනුස්සයා අනුත්තරට කෑ ගහලා මුඩ වචනයක්වත් කියන්න දීලා නැහැ. කෙල්ලව ඇදගෙන ගිහින් කාර් එකට දාගෙන ගිහින්." ජයනි පුදුමයෙන් විශ්ව දෙස බලා සිටියා. "කෙල්ලෙක්? මොන කෙල්ලෙක්ද? කොහේ කෙල්ලෙක්ද?" "මම දන්නේ නැහැ ආන්ටි. වෙනුවෙන්නම් හරිම හිංසක පාටයි. ඒත් අනුත්තර මාරම විදියට වැටලා ඉන්නේ ඒ තාත්තා කරපු වැඩේට. මං හිතන්නේ අනුත්තර ඒකිට සෑහෙන ලව් කරලා තියෙනවා. අර මිනිස්සයා ආයෙත් මගේ දෝගේ පස්සෙන් ඉන්න එපා කියලා ගිහින් තියෙන්නේ. අනුත්තරට දරා ගන්න බැරි වුණේ ඒ කෙල්ල අඬා යනවා බලන් ඉන්න උණු එකයි එයාට මුකුත් කරගන්න බැරි වුණු එකයි." ජයනි මොහොතක් යනකම් මුකුත් කියාගන්න බැරුව විශ්ව දෙස බලාගෙන හිටියා. ඇය දන්නේ නැහැ මොනව හිතන්නද කියලා. Tamanගේ එකම පුතා නන්නාඳුනන කෙල්ලෙක් පස්සේ ගිහින් පාරේ මෙහෙම අසරණ වුණා කියන ඇහුවම ඇගේ පපුව හොස් ගාලා පත් වුණා. "ඒ කෙල්ල කවුද කියලා උඹ දන්නේම නැද්ද පුතේ?" ජයනි ආයෙත් ඇහුවා. "නැහැ ආන්ටි. හැබැයි අනුත්තර හිටපු විදිහට මට හිතෙන්නේ ඒකගේ තාත්තයාව මේ ගමෙන් අරන් යනවා කියලා අනුත්තර බය වෙලා ඉන්නේ. මට අනුත්තරව බලන්න ඕනේ ආන්ටි. එයා ඉන්නේ මාරම අප්සෙට් එකේ." විශ්ව අනුත්තරගේ කාමරයට ඇතුල් වුණා. ජයනි සාලේ මැද තනි වුණා. මැණික්ගගේ මීදුම තවත් වැඩි වෙනකොට ඇගේ හිතේ තිබුණු බයයි පුතා ගැන ඇති වුණු අනුකම්පාවයි දෙකම එකතු වෙලා මහ වේදනාවක් ඇති කළා. "මට සමා වෙන්න පුතේ. මට තව ඔයාව හොයලා බලන්න තිබුණා." ඇයි හීන් හඬින් මුමුණුවා. සෙනාලිගේ නිවස ඇතුලේ තිබුණේ මරණීය නිශ්ශබ්දතාවයක්. සෙනාලිගේ කාමරේ ජනේලයෙන් පිටත තද වැසි වැටිලා මුළු පරිසරයම අඳුරින් පිරීලා තිබුණා. ඇය දවස් දෙකක් තිස්සේ කෑමක් බීමක් නැතුව ඇඳට වෙලා හිටියේ අන නැති රූපයක් වගේ. තාත්තා කාමරේ දොර ළඟට ආවා. එයාගේ අතේ තිබුණේ පරණ පෙනුම තියෙන ලොකු ට්‍රැවලින් බෑග් එකක්. "එනාලි දැස්ති වෙන්න. හෙට උදේ අපි කොළඹ යනවා. මම ඔයාගේ පුංචිට කතා කළා. එහෙදි ඔයාට හොඳ ડોක්ටර්ස්ලා හම්බ වෙන්න පුළුවන්. මේ ගමේ ඉඳලා ඔයා තවත් නාස්ති වෙනවා මට බලන් ඉන්න බෑ. ඒ කොල්ල ආයෙත් ඔයාගේ පස්සෙන් ඇවිල්ලා තිබ්බොත් මම නරක මිනිහෙක් කියන්න එපා. මේකට වගේ කලමනා ලෑස්ති කරගන්න." විජේසිරි බෑග් එක ඇඳ උඩින් තියලා දොර වහලා යන්න ගියා. සෙනාලි හිමින් නැගිටලා ජනේලය ළඟට ගියා. ඈතින් පෙනෙන මැණික්ගගේ මීදුම ගලාගෙන එනවා. ඇය දන්නවා හෙටින් පස්සේ ඇගේ ජීවිතයේ මේ නිහඬ ආදරය සදහටම වලලා දාන්න සිද්ධ වෙනවා කියලා. ඇය සිහින් Tamanගේ සිතුවම් පොත අතට ගත්තා. ඇය අනුත්තර එදා ඇඳපු අර S2 තියෙන පිටුව පෙරලාගෙන ඒ යටින් වෙවුලන අත්තකුරෙන් එකම එක පණිවිඩයක් ලිව්වා. "මම ගොළුනේ මගේ පපුවේ තියෙන වේදනාව
වචන වලට හරව ගන්න බැරි වුණු නිසා අනුත්තර. ඒත් ඔයාගේ ආදරේ ඉස්සරහා මට කෑ ගහලා කියන්න ඕනේ මම ඔයාට ආදරේ කියලා. මම හෙට කොළඹ යනවා. සමහර විට අපේ කතාව මෙතනින් ඉවර වෙයි. ඒත් ඔයා කොහේ හිටියත් මගේ මේ හදවතේ රිද්මය ඔයාට ඇහෙයි. මම ඔයාට ආදරේ. ඇය ඒ කොලේ සෙමෙන් නිරාගෙන Tamanගේ ගවුමේ සාක්කුවට දාගත්තා. කොළඹ යන්න කලින් මේ පණිවිඩය කොහොම හරි අනුත්තරට දෙන්න ඇයට තිබුණ එකම එක අවස්ථාවයි. ඇය නොයවසෙල්ලෙන් එළවෙනකම් බලාගෙන හිටියා. පහවදා පාන්දර 5:30යි. රත්නපුරේ තවමත් අඳුරේ ගිලිලා. මැණික්ගඟ පැත්තෙන් එන සීතල මීදුම මුළු ගමම වහගෙන. ඒ ඉස්සරහා විජේසිරි මහත්තයාගේ පරණ නිල් පාට කාර් එක පනගන්වලා තිබුණා. සෙනාලි Tamanගේ බෑග් එකත් අරගෙන සාලයට ආවා. ඇය ඇඳගෙන හිටියේ කලින් දවසේ අනුත්තර හම්බෙන්න ගිය ලා නිල් පාට ගවුමමයි. ඇගේ ඇස් සිදිමිලා. මුළු රෑම ඇඬුවා කියලා පේනවා. ඇය Tamanගේ සාක්කුවේ තියෙන අර නැවුණු කොළ කැබැල්ල අතගාලා බැලුවා. ඒක අනුත්තරට දෙන්න ඇයට තිබුණ එකම බලාපොරොත්තුව ඒක විතරයි. සෙනාලි යමු අපිට පරක්කු වෙනවා. විජේසිරි රළු හඬින් කිව්වා. ඔහු සෙනාලිගේ මුහුණ දෙස බැලුවේ නෑ. ඔහුටත් මේ වෙන්වීම වේදනාවක් වුණත් තම දියණියව ආරක්ෂා කරන්න ඔහු ගත් තීරණය වෙනස් කළේ නැහැ. කාර් එක හෙමින් වත්තෙන් එළියට ඇදුණා. සෙනාලි ජනේලයෙන් පිටත බලාගෙන හිටියේ පරණ ස්ටේෂන් එක පැත්තට යන පාර දෙසයි. මේ අතරේ අනුත්තරට මුළු රෑම නිින්ද ගියේ නැහැ. පාන්දරම විශ්ව එයාගේ බයිසිකලෙන් අනුත්තරගේ ගෙදරට ආවා. මචං අනුත්තර ඉක්මනට වරෙන් නානක්ක කිව්වා දැන් විනාඩි 10කට කලින් අංකල් සෙනාලිවත් එක්ක කාර් එකේ ගියා කියලා. උන් යන්නේ හයිවේ එක පැත්තට. විශ්ව කෑ ගැහුවා. අනුත්තර සාලේ හිටපු අම්මා දෙස බැලුවා. ජයනි මුකුත් කිව්වේ නැහැ. ඇය ඔළුවෙන් යන්න කියලා සංඥා කළා. අනුත්තර ඉක්මන් කරලා විශ්වගේ බයිසිකලයට දැම්මා. ඉක්මනට ඵලයන් මචං එක වතාවක් මට ආව එක වතාවක් දකින්න ඕනේ. අනුත්තර කෑ ගැහුවා. බයිසිකලේ මීදුම කපාගෙන වේගෙන් ඉදිරියට ගියා. රත්නපුරේ වංගු සහිත පාරවල් දිගේ ඔවුන් විජේසිරිගේ කාර් එක පසුපසින් ලුහුබැඳ ගියා. අවසානයේදී ප්‍රධාන හන්දිය අසල රතු ලයිට් එකකට කාර් එක නතර කරලා තිබුණා. අන්න අර ඉන්නේ විශ්ව බයිසිකලේ කාර් එක ළඟින්ම නතර කළා. අනුත්තර බයිසිකලෙන් බැහැලා කාර් එකේ ජනේලය ළඟට දිව්වා. සෙනාලි තිගැස්සিলা වීදුරුව දෙස බැලුවා. ඇගේ ඇස්වල කඳුළු පිරුණේ ඉඳේමයි. ඇය වේවුලන දෑතින් සාක්කුවේ තිබුණු අර කොළ කැබැල්ල වීදුරුව අතරින් එළියට දාන්න හැදුවා. සෙනාලි අනුත්තර වීදුරුවට තට්ටු කළා. සෙනාලි මට සමා වෙන්න. විජේසිරි අනුත්තරව දැකපු ගමන් ඔහුගේ මුහුණ කේන්තියෙන් රතු වුණා. ලයිට් එක කොළ පාට වුණා විතරයි ඔහු වේගෙන් කාර් එක ඉස්සරහට ගත්තා. සෙනාලිගේ අතේ තිබුණ කොළ කැබැල්ල හොළඟට විසිරලා පාරෙන් මඩ වතුර ගොඩකට වැටුණා. අනුත්තරේ කොළය අහුලා ගන්න පාර මැදට පැන්නත් ඒ වෙද්දිත් එක වතුරට පිඟිලා ඉවරයි. කාර් එක වේගයෙන් නොපෙනී ගියා. අනුත්තර වේවුලන දෑතින් මඩට වැටුණු ඒ කොළය දිගහැරියා. වැස්සටත් මඩටත් අකුරු බොඳ වෙලා තිබුණා. ඒත් එහි අන්තිමට ලියලා තිබුණු එකම එක වචනයක් විතරයි අනුත්තරට පැහැදිලිව පෙනුනේ. ආදරේ. අනුත්තර පාර මැද දණහි සැනලා වාඩි වුණා. මීදුම අතරේ සෙනාලි රැගත් රථය සදහටම මැකී ගියා. ඇය කතා නොකළත් ඒ නිහඬතාවයේ ඇතුලේ තිබුණු මහා ආදරය අනුත්තරගේ හදවතේ සදහටම නතර වුණා. රත්නපුරේ හීන් වැස්ස ආයෙත් ඇදහැලෙන්න වුණා. ඒ නිහඬ පෙම්වතුන් දෙදෙනාගේ අසම්පූර්ණ ආදර කතාවට සාක්ෂි දරමින්